ඓතිහාසික මූලාශ්‍රවලට අනුව ගල් විහාරය නිර්මාණය කරන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා. ඒ 12 වන සියවසේදී පොළොන්නරුව අග නගරය ලෙස ගොඩනැගීමේදී ආගමික පුනරුද්ධයට මූලිකත්වය දීමේ අරමුණින් මේ විහාර සංකීර්ණය ගොඩනගන්නට ඇතැයි ඉතිහාසඥයන් සඳහන් කරනවා. සොබාදහම සුරකිමින් කුඩා ගල් පර්වතයක එහි පිහිටීම ඇසුරු කරගනිමින් ගල් විහාරයේ ප්‍රතිමා නිර්මාණය කර තිබෙනවා. මැටි හෝ බදාම භාවිතා නොකර තනි කළු ගලක හෝ ගල් පර්වතවල බුද්ධ ප්‍රතිමා නෙලීම මේ යුගයේ ඉතා ජනප්‍රියව පැවතුණු බව ඓතිහාසික සාධක වලින් තහවුරු වෙනවා. ගල් විහාරය මනාව සැලසුම් කොට නිර්මාණය කළ විහාර සංකීර්ණයක් බව එය විමර්ශනය කිරීමේදී පැහැදිලි වෙනවා. තනි කළු ගල් පර්වතය කොටස් 3ක් වශයෙන් වෙන් කර පිළිම 4ක් නිර්මාණය කරලා තියෙනවා. මේ ගුහා 3 විජ්ජාදර ගුහාව, නිසින්න පටිමාල්ලෙන, නිපන්න පටිමාල්ලෙන වශයෙන් නම් කරලා තිබ්බත් ඒවා නිශ්චිත වශයෙන් හඳුනා ගැනීම දුෂ්කරයි. මේ ගුහා තුල ප්‍රතිමා 4ක් දකින්නට පුළුවන්.